හරි දැන් මම පළවෙනි කොටසක් කරා ක්ලාසිකල් ගිටාර් වාදනයේදී කොහොමද ෆිංගර් ස්ටයිල් එක යන විදිහ. ඊට අමතරව අපි දැනගත යුතු දෙයක් ගිටාර් වාදනය කරත් පියානෝ වාදනය කරත් වෙන මොනෑම වූ ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය කරත් අපි සංගීතය ලියන ආකාරය දැනගත යුතුයි. එතකොට ඒක බටහිර සංගීතයට එක ක්‍රමයකුත් පෙරදිග සංගීතයට තව ක්‍රමයකුත් තියෙනවා. නමුත් අපි ගිටාරිස් කෙනෙක් වෙනවා නම් ඉදිරියට අපිට වැඩිපුරම අපේ ඊට අදාළ පාරිභාෂික උපකරණ හෝ එවන පාරිභාෂික ලියකියවිලි හෝ ලියවෙලා තියෙන බහුතරයක් බටහිර සංගීතය අනුසාරයෙන්. මොකද අපිට අවශ්‍ය කරන ඛණ්ඩ එහෙම නැත්නම් පීසස් ඒවා ලියලා තියෙන්නේ ගොඩක් බටහිර සංකේත භාවිත කරලා. ඒව එකක්වත් ඊස්ටර්න් සංගීතේ ලියලා නැහැ. ඊස්ටර්න් සංගීතේ භාවිත කරලා ලියලා තියෙන පීසස් ඉතාමත් අල්පයි. ඒවා මම ඒවා නිෂ්ප්‍රභා කරනවා නෙමෙයි. නමුත් අපි දැනගත යුතුයි වැඩිපුරම අපිට වැඩිපුරම ආభాෂයක් ලබන්න පුළුවන් දේ තමයි අපි ඉගෙන ගත යුතු. ඒක නිසා පළමුවම මේ බටහිර සංගීතයේ ලියන මූලික ආකාර ටික ඉගෙන ගන්න. එතකොට ඒකේ තියෙනවා treble clef කියලා අපිට දැනගත යුතුයි. එහෙනම් bass clef කියලා එකක් තියෙනවා. තව එකින් එක නොකී තව clefs කීපයක් තියෙනවා. නමුත් අපිට වැදගත්ම දේ මේ ගිටාර වාදනය කිරීමට ඉගෙනීම සඳහා මේ treble clef කියන එක. ඒ treble clef කියන සංකේතය යටතේ කොහොමද සංගීතය ප්‍රස්ථාරගත කරන්න කියන එක ඉගෙන ගන්න තමයි දැන් මේ අපි මූලික මේ අඩිතාලම යොදන්නේ. ඒකට මේක ලියන විදිහ තමයි අපිට තියෙන මෙම ලයින්ස් පහක් අපි ලියනවා. right මේතර තියෙන ලයින්ස් පහක් 1 2 3 4 5 අපි මේක බොටම් එකේ ඉඳලා තමයි ගන්නෙන්නේ. ඒතර මේ දෙවනි ලයින් එකේ ඉඳලා අපි අඳිනවා මෙන්න මෙහෙම එකක්. මේකට තමයි අපි කියන්නේ treble clef කියලා. right දැන් මෙන්න මේකේ මේකට අපි මේ සංකේතයට අපි කියන්නේ treble clef. මේක පටන් ගන්න මේ ලයින්ස් පහේ මේ පළවෙනි ලයින් එක E, දෙවෙනි ලයින් එක B, තුන්වෙනි ලයින් එක G, හතරවෙනි ලයින් එක D, fifth ලයින් එක F. මොනවද මේ EB sorry මට වදුනා මෙතන මේක G මේක B. දැන් මොනවද මේ EG BD F කියන අපි පියානෝ එකක් ගත්තොත් ඒ කියන්නේ පියානෝ කියන ඉන්ස්ට්‍රුමන්ට් එක ගත්තොත් අපිට තියෙනවා මෙහෙම මේකේ නෝට්ස් තියෙනවා. අපි ගත්තාම දැන් අපි මෙතන middle C කියලා ගත්තොත් මේක middle C එක ගත්තොත් ඊට මේ මැද්දෙන් තියෙනවා තව notes, sharp notes and flat notes. I C එකක් එනවා. D එකක් එනවා. මේ අර කළු මේ තියෙන්නේ අර black keys මේ පියානෝ එකේ තියෙන සුදු white keys and black keys. එතකොට දැන් අපි මෙතන ගත්ත මේ middle C නම් C D E F G A B. දැන් මේ ඇවිල්ලා octave එකක්. අපි මේක කියන octave කියන්නේ 8 notes, completed 8 notes from the beginning of the C. From middle C to the upper C there are 8 notes. ඒක ලැටින් භාෂාවෙන් කියන්නේ 8ට කියන්නේ oct. එතකොට ඔක්ට් කියන එකෙන් තමයි මේ ඔක්ටේව් කියන එක හැදිලා තියෙන්නේ මේ 8යි. සප්තකය කියලා අපි පෙරදිග සංගීතයේදී සප්තකය කියවන මේකට අපි කියන්නේ ඇත්තටම මෙතන 8ක් තියෙනවා notes 1 2 3 4 5 6 7 8. එතකොට මේ 8ට තමයි ඔක්ටේව් කියන්නේ. ඊට පස්සේ ආයි පටන් ගන්නවා මෙතනද තව ස්කේල් C D E F G A B C. දැන් මේ අපර් ඔක්ටේව් එක. එතකොට මේ ඇවිල්ලා අපර් ඔක්ටේව්. ওই විදිහට මිඩල් C එකට කලිනුත් තව low octave එකක් තියෙනවා. අපිට ඒක ගැන නෙමෙයි දැන් මෙතන කතා කරන්නේ. දැන් අපි බලමු මේ E කියන්නේ මොකද්ද? ඇත්තටම කියනවා මෙතන මේ E කියලා කියන්නේ මෙන්න මෙයාට. මේ තමයි මෙන්න මේ නෝට් එක තමයි මේ තියෙන්නේ. එතකොට E G කියන්නේ මේ G කියලා කියන්නේ මෙන්න මේ නෝට් එක. ඊට පස්සේ තියෙනවා B. B කියන්නේ මෙන්න මේ නෝට් එක. D කියන්නේ මෙයා. F කියන්නේ මෙයා. එතකොට මේ පියානෝ එකේ තියෙන නෝට්ස් ටික තමයි මේ මැප් කරලා තියෙන්නේ අපි සංගීතය ලියන්නේ. එතකොට මීට අතර මේ ලයින්ස් වලට අමතරව මේ මැද තියෙන ස්පේසස්. there are 4 spaces. අපි ඒක ලියන්නේ පළවෙනි ස්පේස් එකේ තියෙන F note එකක්, දෙවෙනි ස්පේස් එකේ තියෙන A note එකක්, තුන්වෙනි එක C, හතරවෙනි එක E.
අපි මේක මතක තියාගන්න ලේසි වෙන්න අපි ලියන මේක ෆේස් කියලා. ෆේස් කිව්වහම නිකන් ඒ ෆේස් මීනින් මූණ කියන මීනින් එක නෙමෙයි මේ ෆේස් කියන්නේ FACE කියන එක. එතකොට මේ F එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ F එක තමයි දැන් මේක වෙන පාටකින් අදින්න මම ගා වෙන පාටවල නෑ අන්ෆෝචුනේට්ලි මේ වෙලාවේ. දැන් මෙතන මේ තියෙන F එක තමයි මේ තියෙන F එක. ඊළඟට මෙතන තියෙන A එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන C. ඒ කියන්නේ upper octave C එක තමයි මේ තියෙන්නේ. and this මෙන්න මේ E එක තමයි මෙතන තියෙන්නේ. දැන් එතකොට අපිට පැහැදිලි මොන notes වලටද මේ map කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ piano එකේ තියෙන notes වලට map කරලා තියෙන එක. එතකොට අපි guitar එකට මේක map කරන්නේ කොහොමද? guitar එකේ තියෙන notes 6යි. right? guitar එකේ මෙහෙම ගත්තාම guitar strings ටික මම මේ අදින්නේ top to bottom. මෙහෙම lines 6ක් තියෙනවා. පළවෙනි එක E. ඕක E first. දෙවෙනි එක B second, තුන්වෙනි එක G third, හතරවෙනි එක D fourth, පස්වෙනි එක A fifth, and on the sixth top note එක E එකක්මයි ඒක sixth. එතකොට දැන් අපි ගිටාර් එකට මේ notes map කරනකොට මේ E string එක පෙන්වන්නේ ඇත්තටම කියනවා නම් මෙන්න මෙතන. එතකොට දැන් මේ E string එක ගිටාර් එකේ තියෙන අපි දැන් මෙහෙම ගත්තොත් sorry මම මේක මේ neck එක පළවෙනි fret එක දෙවෙනි fret එක තුන්වෙනි fret එක හතරවෙනි fret එක so on and so forth අපි දැන් මේකට තව frets අදින්න පුළුවන්. දැන් මේ open string එක E first කියන එක පෙන්වන්න වෙන්නේ මෙතනින් තමයි piano එකේ. piano එක මෙතනින් පෙන්වනවා නම් මේ notes ලියන standard notation එකේදී අපිට මෙතන තමයි මේ piano මේ ගිටාර් එකේ first string එක ලියන්නේ. එතකොට අපි මෙතෙන්ට ලියන්න පුළුවන් මේ ඇවිල්ලා first string B second එක. එතකොට මේ B second එක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන තමයි B second එක තියෙන්නේ. එතකොට එයා කොතනද ලියන්නේ? එයාව ලියන්නේ එහෙනම් මෙන්න මේ note එකේ. දැන් මේ B එක ගිහිල්ලා මෙතෙන්ට join වෙන්නේ. එතන තමයි එතකොට මේ තියෙන්නේ second string. ඊට පස්සේ එනවා G එකට. දැන් මේ G එක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන. මේ G එක. ඒ කියන්නේ second line එක. second line එකෙන් තමයි G third string of the guitar මේ ලියන්නේ. right? මෙතන string එක ලියමු නැත්නම් පස්සේ. ඊට පස්සේ D fourth එක. D fourth එක කොහෙද තියෙන්නේ? D fourth එක තියෙන්නේ පල්ලෙහා. මොකද ඒක bass string එකක්නේ. දැන් එතකොට මෙතන E එක තියෙන මේ line එක. මෙන්න මෙතන මේ space එකේ තමයි අපිට fourth string එක ලියන්නේ. මේ fourth string. right? ඊට පස්සේ එනවා A එකට. ඒකත් bass string එකක්. ඒකත් තියෙන්නේ පල්ලෙහා. මේ C එකට පල්ලෙහා එක තියෙන්නේ. එතකොට මේ ඒක ලියන්න වෙන්නේ ledger lines දාලා. මෙන්න මෙතන තමයි ඒක තියෙන්නේ. මේ තියෙන්නේ fifth string. ඊට පස්සේ E එක. ඒක ඔක්කොටම වඩා බේස් එක. ඒකටත් පල්ලෙහා තියෙන්නේ. ඒක ලියන්න වෙන්නේ ledger lines 3කට පල්ලෙහා. මෙන්න මෙතන. මේ ඇවිල්ලා sixth string. එතකොට අපි notation කියවනකොට any note written below 3 ledger lines is the bottom string. ගිටාර් එකේ තියෙන පල්ලෙහාම තියෙන string එක E6 එක. ledger lines දෙකක් ලියලා bottom ledger line එක කපලා ලියන note එකක් වෙලා A එකක්. ඊට පස්සේ fourth string එකේ notes ලියන්නේ පළවෙනි line එකට පල්ලෙහා. මේ තමයි notes ලියන විදිහ. ඊළඟ අපි notes වල values තියෙනවා. හැම note එකකටම value එකක් තියෙනවා. ඒ notes වලට අපි ඉගෙන ගන්න ඕනේ මේ notes මොනවද කියන එක. එතකොට අපි value එක මෙතන තියෙනවා. දැන් අපි notes જાති කීපයක් තියෙනවා. අපි notes ඉගෙන ගන්නේ beats එක. එතකොට අපි දැනගන්නවා මෙන්න පළවෙනි note එක තියෙනවා. අපි මේකට කියනවා crotchet CROTCHET crotchet. එහෙම නැත්නම් quarter note. මේකට තියෙනවා 4 beat. one beat. මේක එක beat එකයි. ඊට පස්සේ තියෙනවා අපිට minim කියලා එකක්. මේකට කියනවා minim. එහෙම නැත්නම් අපි කියනවා මේකට half note. ඒකට තියෙනවා 2 beats. ඊට පස්සේ එනවා dotted minim. මේකට කියනවා dotted minim. එහෙම නැත්නම් dotted half note. මේකට තියෙනවා 3 beats. ඊට පස්සේ තියෙනවා semi breve. එහෙම නැත්නම් මේකට කියනවා whole note. මේකට තියෙනවා 4 beats. එතකොට දැන් අපි ගත්තොත් මේ semi breve එකකට අපිට තියෙනවා 4 crotchets. මොකද මේකේ beats 4යිනේ. මේ එක beat එකක් තමයි crotchet. ඒ කියන්නේ 4 beats කියලා දාන්න පුළුවන් මේක. දැන් අපි notes ලියනකොට ලියන්නේ මේ ආකාරයෙන්. එතකොට දැන්
අපි හිතුවොත් 1 2 3 4 කියලා අපිට වදින්න ඕනේ කියලා ගිටාර් එකේ notes හතරක් 1 2 3 4 ටං 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 කියලා ඒක වදිනවා නම් අපි ලියන්න ඕනේ crotchets හතරක්. අපි හිතුවොත් එහෙම එක note එක play කරලා 4 beats යනකම් ඉනකලා 1 කියලා play කරලා 1 2 3 4 කියලා count කරන්න. ඒකට semi preview එකක් වදින්න. ඒ අනුව තමයි අපි මේ staff එකේ උඩ notes ලියන්නේ. මම වෙන දවසක ඒකට අදාළ කරන ඒ notes වලට අදාළ කරන lesson එකක් ගේන්න බලන්නම්. අදට අපි මෙතන නවතිමු. ස්තුතියි.